බලමු ලැප් එකකින් කොහොමද ඔයාලගේ සයිට් වලට ලොග් වෙන්නේ කියලා. ඉන්ස්ටෝල් account එකකට ලොග් වෙලා අපි දැන් බලපු ඉන්වර්ටර් එකේ settings සියල්ලම හදාගන්න කොහොමද කියලා අපි දැන් බලමු. එන්න. Google search භාවිතා කරලා අපිට පුළුවන් Go OSS login වෙන්න. මේ විදිහට ගියාම අපිට එනවා මේ page එක. මේ page එකේ අපිට install account එකේ username password දීලා ඔයාලගේ තියෙන install account එකේ username password එක type කරලා මෙතනින් login වෙන්න පුළුවන්. login වුණාට පස්සෙ මේ විදිහට අපිට අපි හදපු සෑම plant එකක්ම මේ විදිහට පෙන්වුම් කරනවා plant list එකේ යටතේ. ඒ වගේම device list එකේ යටතේ අපිට බලා ගන්න පුළුවන් එම plants ටික ඒ විදිහටම serial number එක ඔස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. අපිට inverter serial number එක ඔස්සේ මෙතන search කරලා අපේ හැම plant එකක්ම අපිට settings බලා ගන්න පුළුවන්. මේ සියල්ලක්ම බලා ගන්න පුළුවන්. මෙතන settings icon එකෙන් settings හදන්න පුළුවන්. ඒ වගේම eye icon එක තියෙනවා අපිට plant එක click කරන්න පුළුවන්. දැන් අපි බලමු WIT inverter එකේ අපි settings හදාගන්නේ කොහොමද කියලා. ඒකට අපි device list එකේ යටතේ තියෙනවා මේ විදියට අපේ inverters වල categories ටික. එතකොට on grid inverters, off grid inverters තියෙනවා. on grid storage inverters තියෙනවා. ඒ වගේම WIT මේ විදිහට හැම inverter category එකක්ම අපිට මෙතන පෙන්වන්න කරනවා. එතකොට අපි දැන් යන් WIT කියන series එකට. WIT series එක යටතේ අපිට පෙන්වන්න කරනවා අපි දැන් connect කරපු inverter එක විතරයි අපිට දැන්ට inverter එක connect වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ දැන් connect කරපු inverter එක serial number එකත් එක්කම installer එකේ plant name එක ඒ විදිහටම තියෙනවා. running status එක තියෙනවා. අපි බලමු දැන් settings හදාගන්නේ කොහොමද කියලා. මෙතන ඉස්සෙල්ලා වගේම settings icon එක තියෙනවා. settings icon එක මගින් යන්න පුළුවන් ඉස්සරහට. සියලුම setting එකක්ම අපිට මෙතනදී හදා ගන්න පුළුවන්. country origin එකත් අපිට මෙතනදීම හදා ගන්න පුළුවන්. මේ විදිහට පෙන්වන්න කරනවා country origin එක. එතකොට අපි මෙතනදී දෙන්න ඕනේ VDE කියන country origin එක. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් time of use එක. time of use කියන එක අපිට දැන් අලුතින් හඳුන්වලා දීලා තියෙනවා. ඒක අපිට තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සියලුම පහසුකම්ම ඇත්තටම මෙතන අපිට ලබා දීලා තියෙනවා. මේ විදිහට හැම setting එකක්ම අපිට බලා ගන්න පුළුවන්. meter setting එක, battery setting එක, ඒ වගේ සියල්ලම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට grid voltage frequency හදන්න දීලා තියෙනවා. අපිට grid එකෙන් දීලා තියෙන voltage frequency අපිට හදන්න අවශ්‍යයි. ඒක හදන්න අපි advanced settings යටතේ තියෙන regulation parameter settings කියන යටතට අපිට ගියාම මේ සියල්ලම දැක බලා ගන්න පුළුවන්. under voltage frequency, ඒ වගේම over voltage frequency ටික, ඒ වගේම under voltages ටික අපිට මෙතන බලා ගන්න පුළුවන්. under voltages ටික මේ සියල්ලම මෙතන අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම synchronous voltage එකත් අපිට මෙතන හදා ගන්න පුළුවන් grid related settings කියන යටතේ. මේ සියල්ලක්ම අපිට grid එකෙන් ලබා දීලා තියෙන settings ඒ විදිහට අපි හදා ගන්න ඕනේ. මේ ආකාරයට හැම setting එකක්ම අපිට මෙතනින් හදා ගන්න පුළුවන්. ඔයාලට change කරලා බලන්න පුළුවන් කොහොමද settings වැඩ කරන්නේ කියලා. මෙතන battery settings අපිට හදා ගන්න පුළුවන්. මේ විදිහට සියල්ලක්ම මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට plant එක view කරන විදිය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතන තියෙනවා අපේ view icon එක. ඒ කියන්නේ eye icon එක වගේ තියෙන view icon එක. එතනින් අපිට ගියාම පුරුදු විදිහටම අපිට බලා ගන්න පුළුවන් අපේ plant එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ ආකාරයට ක්‍රියාත්මක වෙන විදිහ අපිට පෙන්වන්න කරනවා ඊතල මගින්. ඒ වගේම සියලුම දත්තයක්ම අපිට දැක බලා ගන්න පුළුවන් අපිට ඉන්වර්ටර් එකේ අපිට අවශ්‍ය සියලුම දත්තයක්ම. මෙතන energy tab එක මගින් අපිට පුළුවන් අපේ generation curve එක බලා ගන්න. ඒ වගේම daily generation එක මේ සියල්ලක්ම අපිට බලා ගන්න පුළුවන්. month generation එක. ඒ වගේම මෙතන log tab එක මගින් අපිට ඇවිල්ලා තියෙන ඉන්වර්ටර් එකේ ඇවිල්ලා තියෙන සියලුම fault අපිට ගන්න පුළුවන්.
මේ විදිහට තමයි අපිට WIT ඉන්වර්ටර් එකේ settings සහ ප්ලාන්ට් එක වීව් කරන විදිය තමයි ඔයාලා දැක්කේ.